අද වෙසක් කියලා සමරන්නේ බුදුන්ගේ තෙමගුල නෙමෙයි. මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ පන්සල් යන්න නෙමෙයි දන්සල් යන්න. මිනිස්සු වෙසක් එකට අද වෙද්දී පන්සල් වඳින්නේ නැහැ දන්සල් වඳිනවා. අපේ මිනිස්සු කෑම දැකලා නෑ වගේ පෝලිං වල පොර කනවා. ඒ තරමටම අපේ මිනිස්සුන්ට පෝලිං සාමාන්‍යකරණය වෙලා. මේවා මේ විදිහටම ඉස්සරහට ගියොත් පන්සල් ටික වහන්නයි වෙන්නේ. මේවා දැම්මම අපේ මිනිස්සුන්ගේ ඔලු ගෙඩි වලට දැම්මේ නැති වුණොත් අනාගතයේ දරුවන්ට ආගමක් දහමක් නැත්තටම නැති වෙලා යයි. වෙසක් එකට පන්සල් ගියපු නැති මිනිස්සු පන්සල ගාව තියෙන දන්සල ළඟ වැල නොකැඩී පෝලිම් ගහිලා හිටියා. සැබෑම වෙසක් කියලා කියන්නේ මේක නෙමෙයි. ඔබට මතක ඇති වෙසක් එක දවසේ හොඳටම බීලා ඩබල් කැබ් එකක ගිහිල්ලා දන්සලේ පොලිමේ හිටපු මිනිස්සු යට කරගෙන ගිහිල්ලා එතනදී 6ක් මැරිලා තවත් පිරිසක් රෝහල්ගත කරලා. ඒ මැරිච්ච පිරිස අතර එකම පවුලේ 3 දෙනෙක්, එකම පවුලේ සහෝදරයන් දෙන්නෙක් වගේම තව කුඩා පාසල් දරුවෙකුත් හිටියා. මත්පැන් හරි මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා රියපදවල තිබ්බනම් හරි සුක්කානමක් අතින් හරි අල්ලලා තිබ්බනම් ජීවිතයකට අමතක නොවන දඩුවමක් දැන්වත් ඕනි. මිනිස්සු වැරදි කරපුවාම ඒ වැරදි අමතක කරන දඩුවම් තියෙන නිසායි මෙන්න මේ වගේ අපරාධ අපේ රට තුල වෙන්නේ. ඒ සිද්ධියේදී ඒ රියදුරාට හරියමන් රියදුරු බලපත්‍රයක් තිබෙන්නේ නැහැ. ඒ වගේම වාහනේ ඩොකියුමන්ට් ටිකවත් හරියට ක්ලියර් වෙලා තිබෙන්නේ නැහැ. අනතුර මුල් අවස්ථාවේදීවත් වළක්වා ගන්න උත්සාහ කරලත් නැහැ. ඒ වගේම පොලිසිය අත්අඩංගුවට ගන්න මොහොතේ ඔහුට කෙලින් හිට ගන්න බැරි තරම් විදිහට ඔහු වෙරි මතින් ඉඳලා තියෙන්නේ. මේක එක සිද්ධියක් විතරයි. වෙසක් දවස තුල විතරක් මේ රට තුල බීමත් රියදුරන්ම විතරක් 74 දෙනෙක් පොලිස් අත්අඩංගුවට අරගෙන තියෙනවා. තව අත්අඩංගුවට ගත්තේ නැති රියදුරන් කීයක් නම් කියලා මේ බුදු දහම තියෙන මේ රට තුල ඉන්නේ නැතිද? වෙසක් එක දවසට සුරාසල් ටික වහලා දැම්මට ගෙවල් අස්සේ හන්දියේ කඩවල් ලයින් වල ගල් බෝතලේ මිල දෙගුණ තෙගුණ වෙලා අපේ ගම්වල විකිනෙන්නේ. අන්න ඒ නිසා දැම්වත් මිනිස්සු රවට්ටන නීති විතරක් ගේන්න නැතුව ඉමු. මේ කහන ඔබ සැබෑම බෞද්ධයෙක් නම් ඊළඟ වෙසක් එකේදීවත් හැදෙන්න හිතට ගමු. මොකද මේක බෞද්ධ රටක්. මේ බුදුදහම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම වගකීමක් වෙනවා. වෙසක් එක දවස තුලත් මෙන්න මේ වගේ කලකිරුණු සිද්ධි දිනෙන් දින වාර්තා වෙද්දී අපිට සම්බුද්ධ ශාසනයේ පැවැත්ම චිරස්ථිතිය ගැන විශාල ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ පිළිබඳව ජෙන්සි අපි අවධානයෙන් ඉන්නවා.